23 පේපර් එකේ 14 වෙනි ෆිසික්ස් MCQ එක. ඒක තියෙන්නේ මේ ලෝහයක ප්‍රකාශ විද්‍යුත් දේහලීය සංඛ්‍යාත F නෝට්ලු සංඛ්‍යාත 4 F නෝට් න ආලෝකය ලෝහය මත පතනය වන විට නිකුත් වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය. හරිනේ. ඕකේ එහෙනම් ලේසි. හරිද? උපරිම චාලක ශක්තිය කියලා කියන්නේ දැන් මෙහෙමනේ. ඔක දැන් ප්‍රකාශ විද්‍යුතාචරණය කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියන්නේ. මේක නම් ඔය ප්‍රකාශ විද්‍යුත් සංවේදීය ලෝහය. හරිද? ප්‍රකාශ විද්‍යුත් සංවේදී ලෝහය. මේක නම් ප්‍රකාශ විද්‍යුත් සංවේදී ලෝහය. ඔය තියෙන ප්‍රකාශ විද්‍යුත් සංවේදී ලෝහය. හරිද? එතකොට ඔයාලා දන්නවා හරිද? ප්‍රකාශ විද්‍යුත් සංවේදී ලෝහයේ මේ උපරිම චාලක ශක්තිය තියෙන්නේ මෙන්න මේ පිටින්ම ඉන්න ඉලෙක්ට්‍රෝන වලට. ප්‍රකාශ විද්‍යුත් සංවේදී ලෝහයක උපරිම චාලක ශක්තිය තියෙන්නේ පෘෂ්ඨය මත ඉන්න ඉලෙක්ට්‍රෝන වලට. හරිද? ඕක බේසික් තියරි. හරිද? ඔයා දැනන් ඉන්න ඕනේ. එතකොට හරිද? මෙයාට තමයි උපරිම චාලක ශක්තිය තියෙන්නේ. හරිද? එතකොට මෙතනට එනවලු දැන් මොකක්ද? හරි? 4F නෝට් සංඛ්‍යාතයක් තියෙන ආලෝකය. 4F නෝට් සංඛ්‍යාතයක් තියෙන ආලෝකය මෙතනට එනවලු. 4F නෝට් සංඛ්‍යාතයක් තියෙනවා කියන්නේ ඒ ආලෝකයේ ශක්තිය ෆෝටෝන එක ශක්තිය සමාන E සමාන hft අනුව ශක්තිය එනවා කීයද? h වතාවක් 4F නෝට්. එතකොට E සමානයි 4 hf නෝට් කියලා ශක්තිය ගන්න පුළුවන් ආලෝකයේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔයාලා දන්නවා දේහලීය සංඛ්‍යාතය කියලා මොකක්ද? දේහලීය සංඛ්‍යාතය කියලා කියන්නේ හරි දේහලීය සංඛ්‍යාතය කියලා කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ ලෝහයෙන් ගැලවෙන්න භාවිතා කරන ශක්තියට අදාළ සංඛ්‍යාතය. දේහලීය සංඛ්‍යාතය කියන්නේ ඒකට. එහෙනම් හරිද? අන්න එහෙනම් හරිද? එහෙනම් මොකක්ද වෙන්නේ? හරි. ඒ භාවිතා කරන ශක්තියට අදාළ සංඛ්‍යාතයට තමයි දේහලීය සංඛ්‍යාතය කියලා කියන්නේ. එහෙනම් භාවිතා කරන ශක්තිය මට ගන්න පුළුවන් E' සමානයි කොහොමද? hf නෝට් කියලා. හරිද? එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයට 4 hf නෝට් ශක්තියක් අපි ලබා දුන්නා. ඒ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ ප්‍රකාශ සංවේදී ලෝහයෙන් ගැලවෙන්න hf නෝට් කියලා ශක්තියක් පාවිච්චි කරා. එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝනය සතුව පවතින ශක්තිය කීයද? ඉලෙක්ට්‍රෝනය සතුව ඉතිරලා තියෙන ශක්තිය තමයි උපරිම චාලක ශක්තිය බවට පත් වෙන්නේ. එහෙනම් EK එක එන්නේ කොහොමද? hf ඍණ 5 ගෙන් ඕක අපි දන්නවා. එහෙනම් EK එක සමානයි. හරි? 4 hf නෝට් අඩු කිරීම එයා ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන්න පාවිච්චි කරපු ශක්තිය. ඒ කියන්නේ hf නෝට්. එහෙනම් EK එක එනවා කීයද? හරි. එනවා කීයද? 3යි hf නෝට් කියලා. එහෙනම සරලයි. හරිම සරලයි. 4න් එකක් අඩු කරන්න තියෙන්නේ. හරිද? A level physics 4න් එකක් අඩු කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් ලේසි. හරිනේ. එහෙනම් 14 නිමිෂෙ ඉවරෙන්න ඕනේ උත්තරේ. 3. එයාට 4 hf නෝට් ශක්තියක් දුන්නා. එයා ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන්න hf නෝට් ශක්තියක් පාවිච්චි කරා. එහෙනම් ඉතුරු කොච්චරක්ද? 3 hf නෝට් ශක්තියක් ඉතුරු එයා සතුව. හරිනේ. එහෙනම් ලේසි. හරි. එහෙනම් උත්තරේ 14ට අංක 3.